අපි කියන්න හදන්නේ ලස්සන දෙයක් ගැන ලස්සන කතාවක්. ඒ විතරක් නෙමෙයි ඩොලර්ස් හොයන්න පුළුවන් හොඳම පොයින්ට් එකක් ගැන. ඒ තමයි පැච් පොයින්ට්. ඉතින් පැච් පොයින්ට් කලාව ගැන ඔබ මීට පෙරත් අහලා ඇති. මොකද අමුතුවෙන් හඳුන්වා දෙන්න දෙයක් නෙමෙයි. දැන් මේ වෙනකොට සෑහෙන කාලයක් තිස්සේ මේ පැච් පොයින්ට් කලාව නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් පැච් පොයින්ට් කලාව කියලා කිව්වොත් චාන්දනී රාජපක්ෂ කියන නම කිසි කෙනෙකුට අමතක වෙන්නේ නැහැ. චාන්දනී රාජපක්ෂ කියලා කිව්වොත් පැච් පොයින්ට් කියලා කිව්වොත් චාන්දනී රාජපක්ෂ. ඉතින් ඇය සම්බන්ධව කතා කරනවා නම් ඇය මේ ශිල්පය පිළිබඳව ඉතාමත් විශාල දැනුමක් ප්‍රගුණ කරලා රාජ්‍ය සම්මාන පවා හිමි කරගෙන මේ හා සම්බන්ධව ඉතාමත් විශාල අත්දැකීම් සම්භාරයක් තියෙන කෙනෙක්. නිකන් අත්කම් ශිල්පිනියකුත් නෙමෙයි, මහවුන් ශිල්පිනියකුත් නෙමෙයි. චාන්දනී රාජපක්ෂ කියලා කියන්නේ මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණම ශිල්පිනියක්. ඒ වගේම පැච් පොයින්ට් කලාවේ නිමාතෘවරියත් අයයි. මුල්ම වතාවට මේ පැච් පොයින්ට් කියන කලාව ලංකාවට හඳුන්වලා දුන්නේ චාන්දනී රාජපක්ෂ. ඉතින් අද අය අපත් සමග එකතු වෙනවා. ඉතින් අපි අද ඇසමක කතා බහ කරනවා මේ පැච් පොයින්ට් කලාව ගැන. ඉතින් ඔබ මේ දකින්නේ පිටුපසින් අපි ඉදිරියේ ඔබ දැන් දකින්න මැති මේ පැච් පොයින්ට් නිර්මාණ. ඉතින් අපි අයගෙන් අහමු මේ හා සම්බන්ධව. මොකද මටත් වැඩිය හොඳටම මේ හා කරුණු කාරණා කියන්නට අය තමයි සුදුසුම කෙනා. ඉතින් චාන්දනී මහත්මිය ඔබ විසින් මෙම හඳුන්වා දුන් පැච් පොයින්ට් කලාව පිළිබඳව අපි කතා කරමුද? ඔව්. ඇත්තෙන්ම පැච් පොයින්ට් කියන නම මම යොදා ගත්තේ දැනට තිබෙන කලාවන් එක්ක මේකට වෙනස්ම මුණුහුරක් දෙන්න අවශ්‍ය නිසා. හේතුව තමයි පැච් පොයින්ට් කියලා කලාවක් තිබුණේ නැහැ. පැච් වර්ක් කියන කලාව තමයි අපි අතරට හුඟක් දෙනෙක් දන්න දැනුමට එකතු වෙලා තියෙන වචනය. පැච්වර්ක් කලාව තුල තියෙන්නේ අතේ මහලා නිම කරන කලාවක් ඒක. පැච් පොයින්ට් කියන්නේ ඇලවීමෙන් කරන ඇප්ලික් ක්‍රමයක්. ඉතින් ඔන්න බොහොම දෙනෙකුට සැකයක් එනවා. අනේ අලවල කරන දෙයක් අපිට සෝදලා අඳින්න පුළුවන්ද? පාවිච්චියේදී ඒක ගැලවිලා යයිද? ඉතින් සාමාන්‍යයෙන් එහෙම සැකයක් එනවනේ. අන්න ඒකට උත්තරේ තමයි අපි මේ පැච් පොයින්ට් කලාවෙන් දීලා තියෙන්නේ. ඒ කියන්නේ සෝදනකොට ගැලවෙන්නේ ඇලෙව්වොත් ඇලෙව්වමයි. ඔව් එතකොට චාන්දනී මහත්මිය දැන් ඔබ මේ පැච් පොයින්ට් වැනි කලාවක් එලි දක්වන්නට අදහස් කළේ කුමන ආකාරයේ පදනමක් අරමුණු කරගෙනද? මට ඇත්තටම ලොකු ආසාවක් තිබුණා. මම ගොඩාක් නිර්මාණ ප්‍රගුණ කරපු කෙනෙක්. අත්කම් හැම ශේෂ්ත්‍රයකම මට වුණ වෙලා තිබුණා මටම කියලා ආවේනික වූ අනන්‍යතාවයක් බිහි කරන්න. ඒ නිසා මම නිතරම රෙඩිත් එක්ක ගැවසෙන නිසා මට හිතුණා මේ පොඩි අත්හදා බැලීමක් කරන්න. හැබැයි මුලින්ම මම කරපු නිර්මාණات එක්ක බලනකොට අද මම බිහි කරලා තියෙන නිර්මාණ ගොඩක් උසස් තත්ත්වයක තියෙනවා. ඉතින් එහෙම අදහසක් ආවහම මම ඒ වගේ නිර්මාණ පරීක්ෂණ කළා එක විදිහට. එතනදි තමයි මට බිහි කරන්න පුළුවන් වුණේ වෙනමම නිර්මාණ කලාවක්. ඒ නිර්මාණ කලාව තුළ යමෙකුට යම් විශේෂත්වයක් දෙන්න ඕන නිසා මම ඒ සඳහා ගොඩක් අත්හදා බැලීම් කළා. නිකන් පැච් පොයින්ට් කියලා නමක් දාලා රෙද්දක් අලවන ශිල්පයක් නෙමෙයි මම එලි දක්වලා තියෙන්නේ. හැබැයි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ දැන් නම් මේ පැච් පොයින්ට් නම පාවිච්චි කරලා ව්‍යාජ විදිහට රෙදි ඇලවීම් කරනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ පැච් පොයින්ට් කියන්නේ රෙදි ඇලවීමක්ම පමණක් නොවේ කියලා. අන්න ඒගොල්ලන්ට වැරදිච්ච තැන. ඒගොල්ලන් හිතුවා හැමදේම කරනවා නමුත් පැච් පොයින්ට් කියන දේ කොහෙවත් නැහැ. ඔක රෙද්දක් අලවන එක අපිටත් කරන්න පුළුවන් කියලා හිතලා ව්‍යාජ විදිහට කරන දේවල් පිළිබඳව ලොකු පැමිණිලි රාශියක්ම මං වෙත දැනට ලැබිලා තියෙනවා. ඒ නිසාම තමයි මම මේ පිළිබඳව වෙනස් මොනහොරකට යන්න හිතුවේ. ඔව් දැන් මේ පැච් පොයින්ට් කලාව කියලා කිව්වොත් එහෙම ඉතාමත් සංකීර්ණ මෝස්තර රටාවන්ගෙන් තමයි මේ පැච් පොයින්ට් නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ නිසා යම් කෙනෙක් හිතනවා නම් මේක කොපි කරන්න පුළුවන්.
මේක දැක්ක පමණින් කරන්න පුළුවන්. මේක මේ ඇලවීමක් විතරයි කියලා සරල විදියට කොහොමත්ම ඒ දේ කරන්න බෑ. මොකද මේ පැච් පොයින්ට් කලාව ඉතාමත් සංකීර්ණ දෙයක්. ඒ වගේම මේ පිළිබඳව විධිමත් පුහුණුවක් ලබන්නට ඕනි. මේක මේ නිර්මාණකරණේ සුවිශේෂී රහස් තියෙනවා. ඒතර මේ දේවල් කොහොමද කරන්න කියන එක. ඒ හින්දා කෙනෙකුට මේක දුටුව පමණින්, හිතුව පමණින්, කොපි කර පමණින් මේ දේ කරන්නට බෑ කියන එකත් අපි හිතන්නට ඕනේ. ඒත් එක්කම චාන්දනි මහත්මිය දැන් ඔබ දිගු කාලයක් මම හිතන්නේ පසුගිය කාලේ නිහඬියාවක් තිබ්බා. ඉතින් මේ දිගු නිහඬියාවකට පස්සේ ඔබතුමිය මේක මේ ශ්‍රී ලංකන් පැච් පොයින්ට් වශයෙන් දැන් නව මුහුණුවරකින් ඉදිරිදක්වන්නට අදහස් කළා තියෙනවා. ඒතර ඇත්තම දැන් මේක මේ ශ්‍රී ලංකන් පැච් පොයින්ට් වශයෙන් නව මුහුණුවරක් ගෙන දෙන්නට ඔබ අදහස් කළේ කුමන පදනමක් මත දෙකන දැන් මේක යම් කිසි සුවිශේෂත්වයක් තිබෙන නිසාද ඔබ මේ ශ්‍රී ලංකන් පැච් පොයින්ට් කලාව වෙනුවෙන් මේ පැච් පොයින්ට් කලාවට නව අර්ථකථනයක් දෙන්න සූදානම් වෙන්නේ? ඔව් මේකට දෙන්න තියෙන උත්තරේ නම් ටිකක් දිගයි. ඒත් මම බොහොම කෙටියෙන් පැහැදිලි කරන්නම්. මම පැච් පොයින්ට් කලාව හඳුන්වා දෙනකොට මට තිබිච්ච ප්‍රධානම අරමුණ තමයි මගේ රටට මගේ රටේ ඉන්න කර්මාන්තකරුවන්ට යම් කිසි සේවයක් සලසා ගන්න පුළුවන් වෙන විදිහේ කලාවක් බිහි කරන්න. ඒ හින්දා තමයි මම පටන් ගත්තේ අත්‍යන්ත රෙදි සඳහා මේ පැච් පොයින්ට් කලාව අනුගමනය කරන්න. ඇත්තටම මම මුලින්ම කළේ අමුරෙද්දට. ඊට පස්සේ තමයි මම මේ දේශීය මේ අත්‍යන්ත සාරි වලට මේ කලාව ඇතුළත් කරගත්තේ. ඒකෙන් මම බලාපොරොත්තු වුණා අපේ රටේ තියෙන කර්මාන්තයකට අතහිත දීමක් වෙන්න. හැන්ඩ්ලූම් සාරියක අගේ වැඩි කිරීමක් ලෙස හඳුන්වා දීපු මේ පැච් පොයින්ට් කලාවෙන් තවත් එක් කර්මාන්තකරුවන්ට, ඒ කියන්නේ අපි මේ සාරිය අගේ වැඩි කරන්න යොදාගන්නේ ඔක්කොම දේශීය දේවල්. පොල් කටු බොත්තම්, ලී පබළු, කියන්නේ ඒකට අදාළ අපිට සොයාගන්න පුළුවන් තියෙන මේ කවඩි, ඒ වගේ අපේ දේශීය අමුද්‍රව්‍ය. ඉතින් මම හිතුවා හැමතිස්සෙම අපි සාරියක් නිර්මාණය කරනකොට දැකලා තියෙන්නේ සීක්වින්ස්, බීඩ්ස්, ඒ වගේ දිලිසෙන දේවල්. දැන් මට ඕන වුණා ගෝනි නූල් මේ ඔය දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්න. ඒකෙන් මට මගේ සාරි වලට විශේෂත්වයක් ගේන්න ඕන උනේ මගේ අරමුණට අදාළවයි. එතකොට මෙහෙම නිර්මාණ බිහි කරලා මම නිකන් හිටියේ නෑ. ඒවා මම ශිල්ප ප්‍රදර්ශනයට ඉදිරිපත් කළා. එතනදී ශිල්ප ප්‍රදර්ශනයේදී කැටගරි එකක් තිබ්බේ නෑ පැච් පොයින්ට් කියලා. මොකද මමනේ මේකට නමක් ඇතුළත් කළේ. එතකොට ඒ පැච් වර්ක් නමින් තමයි මම මේ තරඟවලට ඉදිරිපත් වුණේ. හැබැයි මම ඉදිරිපත් කළේ පැච් පොයින්ට් නිර්මාණ. ඒ සෑම නිර්මාණයකටම මට මේ අගයක් ලැබුණා. වටිනාකමක් ලැබුණා. ඉතාමත් ඉහළ මට්ටමේ සම්මාන හිමි කර ගන්නට ඔබතුමිය සමත් වුණා මේ පැච් පොයින්ට් කලාවට. එහෙම නේද? ඔව්. එතනදී මම තවදුරටත් මේ දේ ප්‍රගුණ කරමින් ඉන්නකොට අපි අලවන්න යොදාගත්ත ගම් වර්ගය වෙළඳ පොලේ හිඟයක් ඇති වුණා. ඒක ඇමරිකන් ගම් වර්ගයක්. ඒ ක්ලියර් ෂයිනි කියලා. ඒ ගම් වර්ගය නොමැති වීම නිසා අපිට මේ අපේ සේවාව ලබා ගන්න එන කෙනාට දෙන්න බැරි වුණා ස්ථීරවම මේ ගැලවෙන්නේ නැහැ, මේක ඇන්දොත් මේක සේදුවොත් ගැලවෙන්නේ නැහැ කියන පණිවිඩය දෙන්න බැරි වුණා. මොකද එතකොට වෙළඳ පොලේ තියෙන ගම් වර්ග පිළිබඳව අපිට අවබෝධයක් තිබුණේ නැහැ. අපිට තිබිච්ච එකම අපේ පරීක්ෂණ මට්ටමින් අපි කළේ අර ක්ලියර් ෂයිනි කියන ගම් එකත් එක්ක. ඒ නිසා අපි ඒ කලාව පොඩ්ඩකට නැවැත්තුවා. අන්න ඔය දිගු නිහඬියාව තුල මේ කලාව ව්‍යාජ ලෙස සොරකම් කළා. සොරකම් කළා කියලා කිව්වොත් ඇත්ත ඒක. මට ඒක කියන්න පුළුවන් නිර්භයව. මොකද පැච් පොයින්ට් කියන වචනේත් මම විසින් හදපු දෙයක් නිසා. මෙතනදි තමයි මේ කලාව ව්‍යාජ විදිහට යොදා ගනිමින් යම් මාධ්‍යවල මේ කලාව කරගෙන ගියේ. ඊට පස්සේ මම ඒ නිහඬියාව තුළ මම නිකන් හිටියේ නෑ. මොකද මම මේ බිහි කරපු දේ ඉදිරියට ගෙනියන්න ඕන කියන මේ හැඟීම තිබ්බ නිසා දැනට වෙළඳ පොලේ පවතින ගම් වර්ග වලින් හොඳම දේ මොකද්ද කියලා බලලා ඒ පිළිබඳව පරීක්ෂණ කළා. එතනදී
අපි සොයාගත්තා යම්කිසි ක්‍රමවේදයක්. අන්න මේ ක්‍රමවේදය තමයි මම ශ්‍රී ලංකන් පැච් පොයින්ට් නමින් නව මුණහුරකින් හඳුන්වා දුන්නේ. දැන් ඇත්තටම පැච් පොයින්ට් කියන්නේ අපේ කම කියාපාන අපේ දෙයක්නේ. දැන් ඔබට පැහැදිලි වන්නට ඇති චාන්දනි මහත්මිය කියනකොට මේක ඉතාමත් සංකීර්ණ කලාවක් කියලා. මොකද මේක ඇලයුම් සඳහා ගන්න ගම්මේකේ සිට මේකට රෙද්ද සූදානම් කරගන්න තැන සිට බොහෝමයක් දේවල් ලොකු කාර්යභාරයක් තියෙනවා මේ හරහා කරන්න. ඒක තමයි කියන්නේ මේක කොපි කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි, දැක්ක පමණින් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. මේ හා සම්බන්ධව ඔබ කැමැත්තක් තියෙනවා අනිවාර්යයෙන්ම මේ හා සම්බන්ධව පුහුණුවක් ලබන්නටම ඕනේ. අනිත් එක අපි කිව්ව මතකද ඔබට මේ පැච් පොයින්ට් කියලා කියන්නේ ඇත්තටම මේ ඩොලර්ස් හොයන්න පුළුවන් හොඳම පොයින්ට් එකක් කියලා. මොකද ඒ ගැන හිතන්නේ. ඇත්තටම මේ වෙනකොට ඔබ දන්නවද මේ විදේශ රටවල මේ පැච් පොයින්ට් කලාවට තාමත් වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ලොකු ඉල්ලුමක් තියෙනවා. චාන්දනි මහත්මිය අපිට පොඩ්ඩක් ඒ පිළිබඳව පැහැදිලි කරන්න. දැන් අපි දැක්කා ඔබතුමියගේ මේ නිර්මාණ අපි නිතර අපි සාරිවල දකින නිර්මාණ නෙමෙයි. මේ පැච් පොයින්ට් නිර්මාණවල විශේෂත්වයක් තියෙනවා. අපිට අනේ ඒ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරොත්. දැන් සාරිම කරනවා දකිනකොට හිතන්න පුළුවන් මේ පැච් පොයින්ට් කලාවෙන් කරන්න පුළුවන් සාරි විතරයි කියලා. නෑ. පැච් පොයින්ට් කලාවෙන් කරන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. අපිට පුළුවන් බිත්ති සැරසිලි කරන්න. අපිට පුළුවන් කාපට් කරන්න. කුෂන් කවර කරන්න. බෑග්ස් කරන්න. එතකොට අපිට මේ විදේශීය වෙළඳපොළකට යද්දී අපිට සාරියක් නිර්මාණය කරලා විදේශීය වෙළඳපොළත් එක්ක තරඟ කරන්න බෑ. එහෙනම් අපි විදේශීය ඉල්ලුමකට ගැලපෙන විදිහේ නිර්මාණ බිහි කරන්න ඕනේ. මම ඉදිරියේදී තාම කරමින් පවතිනවා. එවැනි නිර්මාණ ඉදිරියේදී ඔයගලන්ට දැක ගන්න පුළුවන් වේවි. ඉතින් මම ඇත්තටම කියන්නේ අපේ දේ ගැන කතා කරන්න. අපිට හිමි තැන ගැන කතා කරන්න. පිටරටකින් ගේන දේට ගැති වෙන්නේ නැතුව. අපේ අනන්‍යතාවය අපේ ලංකාවේ ගොඩාක් මේ හොඳ දක්ෂ කලාකරුවන් ඉන්නවා. නමුත් පිටරටක තියෙන දේකට ඇබ්බැහි වෙලා අපි පිටරට දේ අගය කරන්න පුරුදු වෙලා තියෙනවා. අන්න ඒක නිසා අපේ කලාකරුවන්ට ලැබිය යුතු නිසි තැන නොලැබී තිබෙනවා. හරිම දුකයි ඒ ගැන ඇත්තටම හිතලා බලනකොට. ඒකයි මට ඕන වුණේ වෙනමම කලාවක් බිහි කරලා ඒක ඩොලර්ස් හොයන තැන දක්වාම ගෙනියන්න මට ඕන වුණා. හැබැයි මම ඒකට ඉක්මන් වුණේ නෑ. හේතුව මේකට ගොඩාක් පරීක්ෂණ කරන්න ඕන නිසා මේක රෙදි වර්ගත් එක්ක කරන රෙදි කැබිලිත් එක්ක කරන චිත්‍රණයක් ඇත්ත වශයෙන්ම. රෙදි කැලිත් එක්කනේ අපි මේ චිත්‍රය ගොඩනගන්නේ. එතකොට අපි මේ රෙදි තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු දේවල් තියෙනවා. පදම් කිරීමේදී සැලකිලිමත් දේවල් තියෙනවා. වර්ණ සංයෝග ඒ වර්ණ ප්‍රභේද අපි හඳුනා ගන්න ඕන. අපිට හැම වර්ණයක්ම යොදලා කරන්න බෑ. අන්න ඔය කරුණු කාරණා සියල්ල පිළිබඳව අධ්‍යයනයක් කරලා තමයි මේ කලාව බිහි කළේ. අපි යන්නේ ඒ අධ්‍යයනත් එක්ක තමයි මේ ශ්‍රී ලංකන් පැච් පොයින්ට් වශයෙන් මේක දැන් නව නිර්මාණාත්මකව ඔබ වෙත ඉදිරිපත් කරන්නටයි සූදානම් සිටින්නේ. දැන් ඔබට හිතෙන්නත් පුළුවන් අනේ අපිටත් මේ පැච් පොයින්ට් කලාව ඔබතුමියකින් ඉගෙන ගන්න පුළුවන්ද කියලා. ඔන්න දැන් මම ඉන්න හදන්නේ ඒ ප්‍රශ්නෙට. ඉතින් ඇත්තටම චාන්දනි මහත්මිය දැන් මේ කලාව දැන ඉගෙන ගන්න සාමාන්‍යයෙන් විතර ව්‍යාපාරමය වශයෙන් වෙන්න පුළුවන් සාරකියාවක් හැටියට වෙන්න පුළුවන්. ඉගෙන ගන්න සූදානමින් ඉන්න අයට අපිට දැනගන්න ලැබුණා ඔබ මේ ඔන්ලයින් ඔස්සේ පාඨමාලාම් පවත්වන්න සූදානමින් සිටිනවා කියලා. අපිට ඒ පිළිබඳව මේ පැහැදිලි කිරීමක් කරනවද? ඔන්ලයින් හරහා ඉගෙන ගන්න මට ඉල්ලුම් කළේ දැනට අවුරුදු 5කට විතර වගේ ආසන්න කාලයක් තුල. මම ඒකට වැඩි කැමැත්තක් දැක්ුවේ නැහැ. මම ඒ හැමෝටම දීපු උත්තරේ තමයි මේක ඔන්ලයින් හරහා කරන්න බැරි වෙයි කියලා. නමුත් හුඟ දෙනෙක්ගේ ලැබෙන වැඩි ඉල්ලීම් මත මම යම් පරීක්ෂණයක් කළා. මේක ඔන්ලයින් හරහා උගන්වනවා නම් කොයි ආකාරයටද මේ පාඩම් සැකසෙන්න ඕනේ කියලා. එහෙම පෙරහුරුවක් කරලා තමයි මම ඔන්ලයින් හරහා මේක ශිෂ්‍යයන්ට ලබා දෙන්න පොරොන්දු වුණේ. දැන් මගේ පරණ ගෝලය මගෙත් එක්ක අමනාප වෙන්න පුළුවන්. මොකද දැන් ලංකාව පුරාම මගේ ඉන්න අනුරාධපුරිය නුවර ඔය වගේ ගොඩාක් දුර පැතිවල ළමයි මේ කලාව ඉගෙන ගත්තා. දැන් ශ්‍රී ලංකන් පැච් පොයින්ට් කියලා කියපුවාම ඒගොල්ලන් හිතයි අපි ඉගෙන ගත්ත පැච් පොයින්ට් එක මේ දැන් බලංගු නැද්ද කියලා. එහෙම නෑ.
මේකේ තියෙන්නේ ගම් එකක ගනුදෙනුවක් පමණයි. මේ ගම් එක වෙනස් වීම තුල අපිට යම් යම් දේවල් වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි මේක අපි වෙනත් නමකින් එලි දක්වන්නේ. ඉතින් ඔන්ලයින් හරහා උගන්වනකොට අපි තීරණය කළා රෙදි පදම් කරගන්නේ කොහොමද? රෙදි තෝරගන්නේ කොහොමද? රෙදි ගන්න රෙදි වර්ග වල නුසුදුසු රෙදි වර්ග මොනවද? ඒ වගේ ගොඩාක් දේවල් අපිට දැනගන්න ඕනේ මේ කලාව කරද්දී. ඉතින් ඒ දේවල් අපි ප්‍රායෝගිකව කියලා දීලා හරියටම කිව්වොත් මගේ ළඟට ඇවිල්ලා ඉගෙන ගත්තා හා සමානයි. ඔන්ලයින් ක්‍රමයටත් ඒ විදිහටම අපි පාඩම් මාලාවක් අමුතුවෙන් සැකසුවා. ළමයෙක් ඉල්ලපු පමණම මං ඔන්ලයින් කරන්නම් කියලා ඒකට උත්තරයක් දුන්නේ නැහැ. මොකද ගුරුවරයෙක් හැටියට මම සූදානම් විය යුතුයි ඒක ඔන්ලයින් හරහා කරන විදිහ අනුව පාඩම් මාලා සකස් කරන්න. දැන් ඔන්න ඒකට මම සූදානම්. ඉතින් ඒ නිසා මම කියනවා උඹලන්ට මේකට සම්බන්ධ වෙලා අපේ රටට යම්කිසි මේ දායාදයක් ඩොලර්ස් දායාදයක් ලබලා දෙන්න මේ පුළුවන් මේ තත්ත්වයක් ඇති කරගන්න මේ දේ ඉගෙනගෙන කියලා. දැන් ඉතින් ඔන්න ඔබට ඒක ඉතාමත් හොඳම අවස්ථාව. මොකද ඒ සූදානම්ින් ඉන්න ඔන්ලයින් හරහා මේ පැච් පොයින්ට් කලාව පිළිබඳව ඔබව දැනුවත් කරන්න ඔබට පුහුණුව ලබා දෙන්නට. ඉතින් මේ පිළිබඳව ඔබට වැඩි විස්තර දැනගන්නට ඕන නම් ඔබට පුළුවන් මෙන්න මේ නම්බර් එකට කතා කරන්න අයට 077 944 71 31 077 944 71 ඒත් එක්කම ඇගේ WhatsApp නම්බර් එකක් තියෙනවා 077 066 96 56 කියන අංකයෙන් ඔබට පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඉතින් චාන්දනි මහත්මියකින් අහන්න මේ ස්පයින් හා සම්බන්ධව ඔබ කොහොමද සම්බන්ධ වෙන්නේ? මේකට මොනවාද අවශ්‍ය වෙන්නේ? මොන විදිහෙන්ද පන්ති පවත්වන්නේ කියලා ඔය සම්බන්ධ දැනගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් මම අර ඉහතින් කියපු නම්බර් එකට කතා කරලා ඇයගෙන් වැඩි විස්තර දැනගන්න. ඔන්න තවත් බලවල ඉන්න එපා. මොකද ළඟදීම ඇය ඔන්ලයින් ඔස්සේ මේ පිළිබඳව පාඨමාලාවන් ආරම්භ කරනවා. මම හිතන්නේ සීමිත පිරිසක් තමයි අය බඳවා ගන්නට සූදානම්ින් ඉන්නේ. ඉතින් ඔබ මේ අවස්ථාව කොහොම හරි ලබා ගන්න අවස්ථාව පැහැර හරින්න එපා. මුලින්ම කතා කරුත් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒක නිසා ඇයට කතා කරන්න. ඉතින් එhmenan අද දවසේ අප සමග එකතු වුණාට අපි කියවනේ ලස්සන දෙයක් ගැන අපි අද කතා කරන එකේ ලස්සන කතාවක්. ඉතින් මෙන්න මේක තමයි මේ ලස්සන කතාව. ඉතින් එහෙනම් අපි අදට ගිහින් එන්න. ඉතින් ඔබ හැම දිනාටම ආයුබෝවන් චාන්දිනි මහත්මිය ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ආයුබෝවන්.